කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තමයි මම වීඩියෝ එකක් මේ විදියට ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔන්න අද අපි දෙන්නටම නිවාඩු දවසක්. ඉතින් ගෙදරට ඕනේ බඩු ටිකක් ගන්නත් එක්ක අපි දෙන්න චුට්ටක් එළියට ආවා. ඉතින් දැන් මෙහෙට සීතල කාලේ ටික ගෙවිලා ගිහිල්ලා ඔන්න ටික රස්නේ වෙනවා. ඉතින් රස්නේ කාලෙට ජපන් අය ගොඩාක් එයාලගේ ගෙවල් වල මල් හදනවා, එළවලු හදනවා, පළතුරු පැල හදනවා. ඉතින් දැන් සුපර් මාකට් වල මේ විදිහට මල් පැල ගන්න තියෙනවා. ඉතින් මම ඉතින් මේ මල් පැල තියෙනවා දැකලා දුවගෙන ඇවිල්ලා වීඩියෝස් ටිකක් ගත්තා. හරියට නිකන් මම ෆ්ලවර් ගාඩන් එකට ගියා වගේ තමයි මට දැනුනේ. බලන්නකො ලස්සනයි නේද ඒවා? ඊට පස්සේ ඉතින් අපි මල් වල සිරින අරඹලා බඩුත් අරගෙන ඊට පස්සේ ඉතින් මේ බව්ව ඉන්න තැනකට ආවා. එයාලව චුට්ටක් බලලා යන්න. බලන්නකෝ අනේ. එයාලා ඉන්න හැටියේ කූඩු වලට වෙලා පව් කියලා හිතෙනවා. ඉතින් එයාලා හැම වෙලේම අර අපි ගිහිල්ලා කතා කරනකොට එතන අර අරින දොර ළඟට ඇවිල්ලා එයාලා එතන හපනවා. ඒ කියන්නේ එයාලව එළියට ගන්න කියලා ඒ කියන්නේ පව්. බලන්නකෝ මේගොල්ලෝ ඉන්න හැටි. අනේ ඉතින් ඒගොල්ලෝ මිනිසුන්ගේ සතුට වෙනුවෙන් කොච්චරනම් මේක ඇතුළට වෙලා හිර වෙලා ඉන්නවද? ඉතින් ජපානේ බව්වෙක් ගන්නවා කියන්නේ ඉතින් වාහනයක් ගන්නවා වගේ තමයි. හරිම ගණන් මෙයාලා. පව්වනේ මේ බලන්නකෝ සෙල්ලම් කරන්න හදන හැටි. මට ඉතින් මෙයාලගෙන් එකෙනෙක් ගෙදර එක්කයි යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා. ඒත් ඉතින් මේගොල්ලොන්ව බලා ගන්න ලේසි නෑ. හැමදේම හරියට හොයලා බලලා වෙලාවට ඒගොල්ලන්ගේ දේවල් කරන්න ඕනේ. මෙන්න මේ බව් පැංචා හිටියේ එළියේ. එයා අර වීදුරුවක වගේ ඇතුලේ දාලා හිටියේ නෑ. මං හිතන්නේ කවුරු හරි ආව අරන් යන්න ලෑස්ති කරලාද දන්නේ නැහැ තිබ්බේ. එයාලා හැමෝම දකිද්දි ඉතින් මට එයාලා හැමෝම ගෙදර අරන් යන්න තියනවා නම් කියලා හිතුණා. ඉතින් අපි මෙතන ටිකක් කළා ඉඳලා මේගොල්ලෝගේ සුරතල් බලලා ගෙදර එන්න ආවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මං ගිහිල්ලා